ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඉතින් ලයිෆ් විත් සුලා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම බලන්නකෝ. ලස්සන පොකුරු දිය කූඩළු මල් පිපිලා තියෙනවා. මේකත් මම මේ හැංගින් පොට් එකකට දාලා හදාගෙන තියෙන්නේ. මේ නම් ඉතින් මට නිලු නංගි දීපු දිය කූඩළු ආදරෙන් මතක් කරනවා නංගි ඔයාව. ඉතින් මම ඒක ලස්සනට හදාගත්තා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හැංගින් පොට් ගැන. මෙන්න මේ පැලේ ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකක් කිව්වා කවදාවත් මේ වගේ පැල නම් ගන්න එපා කියලා. ඒ වුණාට මම දැන් අද වීඩියෝ එකෙන් කියන්නේ මේ වගේ පැලයක් දැක්කොත් කොහොම හරි අරන් එන්න කියලා. මොකද දන්නවද මං හිතුවේ මෙයා මැරිලා කියලා ඉක්මනින්ම. ඒ වුණාට එයා ඉක්මනින් මැරුන්නේ නැහැ. අද වෙනකලුත් තවමත් මට මල් දෙනවා. මේ බලන්න ඉතින් දැන් ගෙනාවට වැඩිය ගොඩක් ලොකු වෙලා හරි ලස්සනට මේ පිටෝනියා පින්ක් කලර් එක හරි ලස්සන මල් දෙනවා. ඉතින් බලන්නකෝ දැන් මං හොය ඉන්නේ මේ වගේ තව පාට තියෙයිද කියලා මට ගන්න. බලමු ඉතින් ගන්න හම්බුනොත් මං ඔයාලටත් පෙන්නන්නම්. මේ තියෙන්නේ දිය කූඩළු එකක්. මේවත් හරි ලස්සනට හැංගින් පොට් වලට දාලා හදන්න පුළුවන්. ඉතින් ඔයාලා ගාවත් තියෙන දිය කූඩළු වර්ග මේ විදිහට හැංගින් පොට් වලට දාලා හදාගන්න. ඉතින් මෙන්න මේක තමයි මම අද වීඩියෝ එකෙන් පෙන්න විශේෂම දේ. මෙන්න මේ විදිහට මම හැංගින් පොට් එල්ලන්න යකඩ වලින් හදාගත්තා. ඒකට මොකද්ද කියන්නේ ෆ්‍රේම් එකක්ද? අනේ මන් දන්නේ හැංගින් පොට් එල්ලන්න පුළුවන් විදිහ රාක්කයක්ද? අනේ මන්ද මොකක්ද කියලා මෙන්න මේ විදිහට මම හදාගත්තා. මම කියනවා නෙමෙයි. හදන තැනකට අර යකඩ හදන තැනකට දීලා මේ විදිහට හදාගත්තා. මම ඉතින් මේකට ගොඩාක් ආසයි. මම ගොඩාක් කල් ඉඳන් මේක හිතපු දෙයක්. මොකද ගස්වල එහෙමනේ මම හැංගින් පොට් එල්ලුවේ. ඉතින් ගස්වල එල්ලුවාම සමහර වෙලාවට ඔය වඳුරුවෙන් පනින වෙලාවට පොට් පිටින්ම බිමට වැටෙනවා. බිමට වැටලා කුඩු වෙලා යනවා. ඉතින් මේක යකඩෙන්ම හදාගත්තේ දිරන්න එහෙම නැති හින්දා මට කාලයක්ම පාවිච්චි කරන්න පුළුවන් හින්දා. ඉතින් මෙන්න මේ විදිහට ඒකේ මං ලස්සන්ට පෝච්චි ටිකක් ගෙනල්ලා මං ගාව තිබ්බ පෙළ වර්ග ටිකක් දැන්ට දාගත්තා. මේකේ පෝච්චි 100කට වැඩිය හැං කරන්න පුළුවන්. හැබැයි තාම එල්ලලා තියෙනම් පෝච්චි 25ක් විතර තමයි. තව ටික පෝච්චි ගෙනල්ලා අපි හදාගමු නේද? මේ බලන්න මගේ රතු දාසයකොත් මං හැංගින් පොට් එකකට දැම්මා මේ ෆ්ලෑෂ් සින්කෝනියම් එක. ඉතින් මේ හැංගින් පොට් වල තියෙන පැල උනත් ඔයාලට අවශ්‍ය නම් අරගන්න පුළුවන්. මේ වැඩිපුර තියෙන පැල තමයි මේ මං හැං කරලා තියෙන්නේ. ඉතින් මේ හැංගින් පොට් එල්ලන්න හදපු මේ එක ඒ කියන්නේ මේකට මම කියන නම නම් දන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ විදිහට ඔයාලටත් ඔයාලගේ ගෙදර හැංගින් පොට් එල්ලන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේ ක්‍රමයට හදාගන්න පුළුවන්. යකඩ බඩු ඒ කියන්නේ යකඩ හදන තැනකට දීලා මේවා වෙල්ඩින් කරලා යට වලවල් 3ක් හාටලා තමයි මේ ඔයාලට පේන උස කණු 3 හිටවලා තියෙන්නේ. ඒකට කොන්ක්‍රීට් දැම්මා. ඊට පස්සේ බට දෙක ගෙනල්ලා අර උඩට දැම්මා. ඒ බට දෙකේ තමයි මේ පෝච්චි එල්ලලා තියෙන්නේ. මුකුත් වෙන්නේ නැහැ. කියන්නේ යකඩ හින්දා බර හොඳට දරා ගන්නවා. ඉතින් මේ වගේ තාම මල් නම් පිපිලා නැහැ. මල් ලස්සනට හැදුනහම මම ඔයාලට තව වීඩියෝ එකක් ගේන්නම්කෝ. මට මේක මල් ටික හරියට පිපෙනකල් ඉන්නත් බැරුව මම මේ හිටවපු ගමන් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ තියෙන ආසාව වැඩි හින්දා. ඉතින් මට දැන් මේක උදේ හවස මම බලනවා. මේකට ගියපු වියදම කියනවා නම් මට රුපියල් 22000ක් ගියා. මේ යකඩ ටික යකඩ බඩු ගන්නයි ඒව පාස්සන්නයි ගෙනලා හයි කරගන්නයි. මේ බලන්නකෝ ඉතින් ඒ අතර 100ක් මල් පිපිලා තියෙන ලස්සන. ඉතින් මං ඔන්නෝම බිමත් හිටවලා තියනවා දිගටම. ඉතින් මේවත් පිපුණාම හරි ලස්සනට තියෙයි. මේවට මම මේ සින්ගෝනියම් වර්ග, ගෝල්ඩන් පෝතෝස් වර්ග ඒ වගේ මං ගාව තිබ්බේ හැම දෙයක්ම වගේ හැං කරලා මේ පෝච්චි වලට දාගත්තා.
ආසයි ඇති. ඉතින් පෝච්චි මේ හැඟින් පොට් සෙල්ලන්න තැනක් නැතුව. ඉතින් ඔයාලටත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන හින්දා තමයි මම මේක හදන විදිහත් එක්කම ඔයාලට කිව්වේ. මම වගේ ඉතින් පොඩ තමන්ගේ අතේ සල්ලි එකතු කරගෙන මේ වගේ එකක් හදාගත්තොත් ඉතින් කාලයක් යනකල්ම ඔයාලට එල්ලෙන පෝච්චි එල්ලලා තියාගන්න පුළුවන්. කරදරයකින් තොරව කඩන් වැටේ කියලා බය වෙන්න දෙයක් නැහැ නේ. එතකොට මෙන්න මේ විදිහට මගේ මිදුල දෙපැත්තෙම මේ වගේ දෙකක් හදාගත්තා. ඒ දෙකටම තමයි අර ගාන ගියේ. මේ පැත්තෙන් එකයි මිදුලේ අනිත් පැත්තෙන් එකයි. ඉතින් බලන්නකො මෙන්න මෙයා ඉන්න හැටි. මේ තමයි මගේ ෂේන් පැටියා. ඉතින් එයාත් ඔහොම ඉඳගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් අපි ආයිත් ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙනකල් අදට මම ගිහිල්ලා එන්නම්. මම ඔයාලගේ ආදරණීය සුලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලස්සන වීඩියෝ එකකින් ආයිත් එනකල් ගිහිල්ලා එන්නම්. හැමෝටම බුදු සරණයි. පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මම යනවා. ආයිත් කියන්න මම ඔයාලගේ ආදරණීය සුලා.